ඔබ පෙරදා ආදරෙන් මාලගින් උන්නැති ඒ සමරුන් රූතමයි ජීවිතේ. හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ සඳුද දවසක්. අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා අපි බලමු. අද උදේම නැගිටලා මම මුලින්ම ඉතින් මගේ බෙඩ් එක හැදුවා. අද මගේ රූම් එකත් පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඕනි. ඊට කලින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉමු. පේනවනේ එදා අපේ අම්මා ඉතින් උදේම වැඩ. අපේ අම්මට ෆ්‍රී ටයිම් එකක් ලැබුණ හැම වෙලාවකම එක්ක මල් පැලවලට වතුර දානවා නැත්නම් ඒවට සාත්තු කරන එක තමයි කරන්නේ. මම මූණත් සෝදලා රීෆ්‍රෙෂ් වෙලා දැන් මේ හදන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මොකද මම බත් කන්නේ නැහැ වැඩිය. මේ ඕට්ස් එක තමයි මගේ බ්‍රෙක්ෆාස්ට් එකටයි ලන්ච් එකටයි දෙකටම එකට ගන්නෙ. ලන්ච් එක ස්කිප් කරනවා මම. මේ දවස්වල මම යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා ගෙදර ඉන්නේ. ඉතින් මම ගෙදරටම වෙලා ඉන්න නිසාද මන්ද මම ටිකක් මහත් වෙලා. ඉතින් මේ අවුරුද්දේ මගේ ෆස්ට් ටාගට් එකක් තමයි ඉතින් ආයෙම හිටපු විදියට ඇඟ හදාගන්න එක. ඒ ගැන ඔයාලා මගේ විෂන් බෝඩ් එක ගැන කරපු වීඩියෝ එකනොත් සමහර විට දකින්න ඇති. ඩයට් ප්ලෑන් ගැන අත්දැකීමක් ඇත්තටම මටත් නැහැ. මේ තමයි මම ෆස්ට් ටයිම් try කරන ඩයට් ප්ලෑන් එකක්. මොකද කලින් මම මෙහෙම මගේ weight එක වැඩි වුණේ නැහැ. මේ සැරේ තමයි මගේ චුට්ටක් වැඩි වෙලා කියලා මට දැනුණා. ඉතින් ඒ නිසා තමයි ඩයට් ප්ලෑන් එකට ආවේ. ඊළඟට අද මගේ රූම් එකත් පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඕනි. මොකද මට සාමාන්‍යයෙන් එක විදියකට රූම් එක හදලා මාසයක්වත් ඉන්න බෑ. ආයෙම වෙනස් කරගන්න ඕනි. ඉතින් එතකොට තමයි මට ආයෙම එනර්ජි එකකින් වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් මගේ මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි රූම් එක ආයෙ චේන්ජ් කරගන්න හිතුවා. මම වගේ රූම් එක නිතර වෙනස් කරන අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි නිතරම වගේ ඉන්නේ අපේ රූම් එකේනේ. ඉතින් ඒක පිරිසිදුවට වගේම පිළිවෙලට තියාගන්න පුළුවන් නම් අපේ මයින්ඩ් එකටත් හොඳයි. ඒ වගේම අපිට වැඩ කරන්න හොඳ මොටිවේෂන් එකක් එනවා. ඒ වගේම අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඉතින් මම මේ කරන්නේ මගේ කාමරේ ටේබල් එක තිබුණු තැන වෙනස් කරා. ඒ වගේම ඩ්‍රෙසින් ටේබල් එකත් පොඩ්ඩක් වෙනස් කරා. ඊට පස්සේ ඉතින් ඔක්කොම ටික ක්ලීන් කරා. මේ ඉන්නේ ඉතින් අපේ මිකී. මගේ ෂෝට් වීඩියෝ බලන අය නම් මෙයාව දන්නවා ඇති.
ඊළඟට ඉතින් මම වොෂ් එකකුත් දාගන්න ඕනි. ඊට කලින් ෆේස් පැක් එක දාගන්න ඕනි. මේ මුල්තානි මිටි ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ. මේක ගාලා ඉතින් විනාඩි 15ක් ඉන්න ඕනි. After a few minutes. ඊළඟට මගේ රෙදි ටිකත් සෝදන්න දාලා වොෂ් එකක් දාගන්න තමයි යන්නේ. වොෂ් එකකුත් දාගෙන දැන් තමයි මම මේ ස්කින් කෙයාර් ටික කරගන්නේ. වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා තමයි ළමයි මම මේක ස්පීඩ් දැම්මේ. After a few hours. හවස නම් මම ගොඩක් වීඩියෝ කළේ නැහැ. වොෂ් එකක් දාලා මම මේ දවස්වල බලන TV සීරීස් එක බැලුවා. ඒක මම වීඩියෝ කළේ නැහැ. ඉතින් මේ හවස මම ග්‍රීන් ටී එකක් තමයි හදන්නේ. මම ඩයට් ප්ලෑන් එක මේ විදිහට කළාට සමහර දවස්වලට මගේ අතින් මටම චීට් කරගන්න වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ පැණි රස ಜಾති හැම ටිකක් කැවෙන වෙලාවල් තියෙනවා. සමහර විට ෆස්ට් ටයිම් ඩයට් ප්ලෑන් එකක් කරන නිසා වෙන්නේ නැති. ඒ වුණාට කොහොම හරි try කරන්න ඕනි මේක හරියට කරන්න. ඉතින් තාම පටන් ගත්ත විතරනේ කියලා මම හිත හදා ගන්නවා. ඉතින් අද දවසේ මේ විදිහට තමයි ගෙවුනේ. අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.